Hello guys, welcome සාදරයෙන් පිළිගන්නවා ඩියෝෂන් විසින් අරන් එන අලුත් වීඩියෝ එකකට. අද අපි බලමු YouTube channel එකකට intro එකක් ලේසියෙන්ම free හදාගන්නේ කොහොමද කියලා. අද මම මේක කරන්න යන්නේ video editing software එකකින් නෙවෙයි. මේ free හදාගන්න පුළුවන් website එකක් තියෙනවා. අන්න ඒකෙන් තමයි මේක try කරලා බලන්න යන්නේ. මම මගේ channel එකේ දැනට පාවිච්චි කරන intro එකත් මෙන්න මේ site එකෙන් තමයි හදාගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ channel එකට හරි වෙන දෙයකට හරි intro එකක් මේකට කියලා ලේසියෙන්ම හදාගන්න. මේකේ තියෙනවා super intro ටිකක්. අපි බලමු අද කොහොමද intro එකක් හදාගන්නේ කියලා. මුලින්ම යන්න Google එකට. මම මේක අද නම් try කරන්නේ PC එකකින්. ඒ වුණාට ඔයාලට මේක phone එකකින් කිසිම අගුලක් නැතුව හදාගන්න පුළුවන්. මමත් ඒ විදිහට phone එකකින් intro හදාගෙන තියෙනවා මේ site එකේ. එහෙනම් අපි Google එකට ගිහින් search කරගන්න render forest කියලා. අකුරුවෙන් R E N D E කියලා ගහලා R ගාලා forest කියලා ගහන්න F O R E S T. ඔහොම විදිහට ගහලා search කරගත්ත ගමන් මෙන්න මේ උඩින් එනවා render forest කියලා site එක. renderforest.com කියලා. මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් මේ channel එකේ මේ website එකේ logo එක. අන්නේ site එකට යන්න ඉස්සෙල්ලම මුලින්ම site එකට ගියාම මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයා මේකට ඉස්සෙල්ලම Google account එකක් දීලා log වෙන්න ඕනි. මම මෙතන sign in කියන එක දෙනවා. ඒක දුන්නාට පස්සේ මේ විදිහට email එකක් password එකක් දීලා මේකට log වෙන්න ඕනි. මම මෙතන පහලින් තියෙන Google එකෙන් Google account එකකින් log වෙනවා. ඊට පස්සේ මම මෙතනින් මගේ දැන් තියෙන Gmail එක select කරනවා. මෙතනින් confirm දෙන්න. ඔයාලට ඕන මෙතන email එකකුයි password එකකුයි දීලා මේකට log වෙන්න පුළුවන්. ඊට පස්සේ log වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. මේ website එකෙන් අපිට මේ intro හදන එක විතරක් නෙවෙයි ගොඩක් දේවල් කරගන්න පුළුවන්. image එකක් video එකක් විදිහට කරගන්න, logo එකක් mock-up එකකට දාගන්න පුළුවන්. ඒ වගේම ටෙස්ට් එකක් දීලා වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. අද මම මේ දේවල් ගැන කතා කරන්නේ. අද මම මේකෙන් ඔයාලට පෙන්නන්නේ ඉන්ට්‍රෝ එකක් හදාගන්න විදිය ගැන. ඊට පස්සේ මේ උඩට ගිහිල්ලා ඔයාලා සර්ච් බාර් එකක් තියෙනවා. අන්න එතනින් සර්ච් කරගන්න ඉන්ට්‍රෝ කියලා. INTRO කියලා සර්ච් කරලා එන්ටර් කරපු ගමන් මෙන්න මේ විදිහට ගොඩක් intro වලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙන ගොඩක් ඒවා අපිට free ගන්න පුළුවන්. ඒ වගේම ගෙවලා ගන්න පුළුවන් ඒවාත් තියෙනවා. මම මෙතනින් ඔයාලට free ගන්න පුළුවන් එකකින් ලස්සන intro එකක් හදලා පෙන්නන්න. මම දැනට පාවිච්චි කරන්නේත් ඒ විදිහට හදාගත්ත intro එකක්. මෙතනින් එකක් තෝරගෙන අපි try කරලා බලමු. මට හිතෙනවා නිකන් මෙන්න මේක හොඳයි වගේ. ඊට පස්සේ අපි ඒකට ක්ලික් කරගන්නවා. ඒකට ක්ලික් කරගත්ත පස්සේ මෙතන තියෙනවා create now කියලා. අන්න ඒක දෙන්න. ඊට පස්සේ ඔය අලුත් ස්ක්‍රීන් එකකින් මේ විදිහට ලෝඩ් වෙනවා. මෙන්න මෙතනින් ඔයාට ඕන විදිහට ඔයාගේ නම් ගම් දීලා මෙතනින් මේ ඉන්ට්‍රෝ එක එඩිට් කරගන්න පුළුවන්. මෙතන උඩටම අපේ ලොගෝ එක දෙන්න පුළුවන්. your logo කියලා තියෙනවා. අන්න එතනට ඔයාගේ ලොගෝ එක අප්ලෝඩ් කරගන්න පුළුවන් අයිකන් එකක් මෙන්න මෙතන තියෙනවා අප්ලෝඩ් කියලා. අන්න ඒකට ගිහින් ඔයාගේ ලොගෝ එක මෙතනට අප්ලෝඩ් කරගන්න. දැනට මගේ ගාව ලොගෝ එකක් නැති නිසා මගේ ෆොටෝ එකක් මම මෙතනට දෙනවා. ඔයාගේ channel එකේ ලොගෝ එකක් තියෙනවා නම් ඒක මෙතනට දෙන්න. බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරපු ලොගෝ එකක් තියෙනවා නම් ඒක මෙතනට දෙන්න. ඊට පස්සේ මෙතන පහලින් නම දෙන්න තියෙනවා. ඒක දෙන්න. ඔයාලට පහලින් මොකක් කරලා ඉන්න එක විදිහට දෙන්න ඕන නම් ඒ විදිහට දෙන්නත් පුළුවන්. මම එතන ශ්‍රී ලංකා කියලා දාන්නම්. ඒ විදිහට ඒක දීලා මෙන්න මෙතනින් මේ විදිහට play button එකක් තියෙනවා. අන්න ඒක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ intro එක හැදෙන්න පටන් ගන්නවා. මේකට විනාඩියක් වගේ පොඩි කාලයක් යනවා. ඔන්න දැන් 110ක් හැදිලා ඉවරයි. විශේෂම දෙයක් කියන්න ඕනේ මේ intro එකට sound add කරද්දී ඔයාලට වෙනම sound එකක් මේකට add කරන්න ඕනේ නැහැ. මේකට ගැලපෙන sound එකක් එයාලම අපිට
මේකට සවුන්ඩ් එක දාලා ලබා දෙනවා. ඒ නිසා වෙනම සවුන්ඩ් එක ඇඩ් කරන්න වගේ දේවල් කරන්න ඕනේ නැහැ. එහෙනම් ඔන්න අපේ ඉන්ට්‍රෝ එක හැදිලා ඉවරයි. අපි බලමු කොහොමද අපේ ඉන්ට්‍රෝ එක තියෙන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉන්ට්‍රෝ එක ප්ලේ වෙනවා. මේක මුලින්ම ප්ලේ කරලා බලමු. මෙන්න මේ විදිහට ලස්සන ඉන්ට්‍රෝ එකක් අපිට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට නමත් වැටෙනවා. අපි දාපු ඩිස්ක්‍රිප්ෂන් එකත් පහලින් මේ විදිහට වැටෙනවා. ඉතින් අපි බලමු මේ විදිහට හදාගත්ත ඉන්ට්‍රෝ එකක් අපි ෆෝන් එකට හරි කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඔයාලට මේක විතරක් නෙවෙයි මේ වගේ ගොඩක් ඉන්ට්‍රෝ පහලා තියෙනවා. මම මගේ channel එකේ දැනට පාවිච්චි කරන ඉන්ට්‍රෝ එකක් මේ site එකෙන් හදාගත්ත එකක්. ඔයාලට මේ විදිහට හදාගන්න ඕන නම් ඒකත් මේ විදිහට පහලින් බලා ගන්න පුළුවන්. දැන් මම මේ හදාගත්ත ඉන්ට්‍රෝ එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නවා. මෙතනින් ඔයාලට export කියන එක දෙන්න. ඒක දීලා ඔයාලට HD විදිහට ගන්න ඕන නම් මේකට ගෙවන්න ඕනි. ඒ නිසා අපිට ෆ්‍රී හදා ගන්න ඕන නිසා මම ෆ්‍රී එක්ස්පෝර්ට් කියන එක උඩ තියෙන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයා හදාගත්ත ඉන්ට්‍රෝ එක බලා ගන්න පුළුවන්. ඒක එක්ස්පෝර්ට් වෙන්න පටන් ගන්නවා. මේක එක්ස්පෝර්ට් වෙන විනාඩියක් වගේ පොඩි කාලයක් යනවා. ඔන්න දැන් ඒකත් එක්ස්පෝර්ට් වෙලා ඉවරයි. ඊට පස්සේ අපිට මේක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්ත ඉන්ට්‍රෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේක උඩ තියෙනවා ST360 with watermark කියන එක. අන්න ඒක දීලා මෙතනින් අපේ ඉන්ට්‍රෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක ඩවුන්ලෝඩ් කරගන්න දිවාට මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා අපේ ඉන්ට්‍රෝ එක. මෙන්න මේ watermark එකත් එක්ක තමයි මේක ඩවුන්ලෝඩ් වෙන්නේ. ඒක අපිට වීඩියෝ එඩිට් කරන software එකකට දාලා එන්නතර මකා ගන්න ඕනේ. නැත්නම් එදන්ට වෙන මොකක් හරි දාලා තමයි හදාගන්න වෙන්නේ. මමත් ඒ විදිහට තමයි මගේ channel එකේ භාවිතා කරන ඉන්ට්‍රෝ එකක් පාවිච්චි කරන්නේ. මෙන්න මේ site එකට ගිහලා ඔයාලට කැමති විදිහක තව ඉන්ට්‍රෝ තියෙනවා පහලින්. ගොඩක් හොඳ ඒවා බලා ගන්න පුළුවන්. මීට වඩා හොඳ ඒවාත් තියෙනවා. ඒ විදිහට බලලා ඒ විදිහට කැමති ඉන්ට්‍රෝ එකක් හදලා ඩවුන්ලෝඩ් කරගන්න කියලා තමයි කියන්නේ. එහෙනම් අද වීඩියෝ එකෙන් ප්‍රයෝජනක් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරගෙන යන්න.